හොඳයි එදා දීපු කලින් දීපු ගානේ මේ උත්තරය පොඩ්ඩක් බලමු. මේක උත්තරේ ගන්නකොට මේ මම කිව්වා x වර්ගය සමානයි y ලෙස ගන්න කියලා ආදේශයක් සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ මට්ටමේ ළමයෙක්ට හිතලා ඔක හදනවා නම් ආදේශය දාලා හදන එක තමයි හොඳ. නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඒක ටිකක් ලේසි වෙනවා එහෙම කරොත් එහෙම. මොකද අර දර්ශක පොඩ්ඩක් වැඩි වුණාමත් ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් අපි බලමු මේ ආදේශ දාලා හදන්නේ කොහොමද කියලා. මම දැන් කීප දෙනෙක් හදලා තියෙනවා සාමාන්‍ය විදිහට ආදේශ නොදා. ඒකත් හොඳයි. හරි ඒක හොඳයි. ඒකත් නෙමෙයි ඒක හොඳයි. අරකට ගැටලුවක් නෑ. ආදේශය දාලා හදන එක මම ලේසි වෙන්නේ ඒක දුන්නේ. හරිනේ. right දැන් ඒක මේ ගාන හදලා තිබ්බනේ ගොඩක් අය මේ ආදේශය නොදා. ඒක වඩාත් හොඳයි. හරි right අපි මේ ක්‍රම දෙකටම බලමු. ඉස්සෙල්ලා බලමු ආදේශය දාලා. දැන් බලන්න මෙතන x වල 4 වෙනි බලය ධන 4 කියන එකේ x වර්ගය සමානයි y කියලා ගන්න කියනවනේ. ඒතර x වර්ගය සමානයි y. ඒකෙන් අපිට ගන්න පුළුවන් x වල 4 වෙනි බලය සමානයි y වර්ගය කියලා. හරිනේ. දෙන්නම වර්ග කරනවා. මෙයා වර්ග කරාම 4 වෙනි බලයක් එනවා. මෙයා වර්ග කරාම y වර්ගය එනවා. ඒතර x වල 4 වෙනි බලයට අපිට දාන්න පුළුවන් y වර්ගය. ධන 4 කියන එක. ඔන්නෝමනේ එන්නේ. ඒතර y වර්ගය ධන 4 නම් මෙතනදී අපි උත්සාහ කරන්න දැන් මේකේ සාධක හොයන්න අපිට වර්ග දෙක අන්තරයක්වත් ත්‍රිපද වර්ගජයක්වත් වෙන සාමාන්‍ය නිකන් තියෙන පොදු සාධකයක්වත් පේන්නේ නැහැ. එහෙනම් මම මෙතනදී පොඩි නිර්මාණයක් කරනවා මොකද්ද? අපි උත්සාහ කරනවා මෙන්න මේක හදා ගන්න ඕක ASCII. හරි. දැන් a ධන b වර්ගය කියන්නේ ද්විපදයක වර්ගායතය ඇසුරෙන් a වර්ගයේ ධන 2යි ab ධන b වර්ගයනේ. ඔන්න ඔය වගේ සිද්ධියක් ඇතුලේ හදා ගන්න පුළුවන් නම් අපිට මෙන්න මෙතනදී යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. ඒතර මේක කොහොමද මේක ASCII හදන්නේ බලන්න. දැන් මෙතන බලන්න. y වර්ගය ධන 4නේ ඉන්නේ. හරිද? දැන් මෙතන අපි දැන් මේක දන්න කට්ටිය මේවයි ගණන් හදලා තියෙන කට්ටිය දන්නවා මෙහෙම සිද්ධියක්. හිතන්න y ධන 2 වගේ වර්ග වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේකට සාපේක්ෂව හිතන්න y වර්ගය. මෙතන තියෙන 2යි ab කියන්නේ දෙවරක් මේ දෙන්නයි ගුණිතයනේ. ඒතර මේ දෙන්නයි ගුණිතේ දෙගුණේ තියෙන්නේ. ඒතර මේ දෙන්නයි ගුණිතේ 2යි y ඒකේ දෙගුණේ 4යි y ධන b වර්ගය කියන්නේ මේකේ වර්ගය 2 වර්ගය 4යි. දැන් බලන්නකො මේ දෙක කම්පෙයාර් කරනකොට ඔයාලට පේනවා y වර්ගය ධන 4 ඉන්නවා. මේ y වර්ගය ධන 4 ඉන්නවා. ධන 4යි y කෙනෙක් තමයි අඩු. මේ ධන 4යි y හිටියනම් මෙයාව හදා ගන්න පුළුවන් අපිට. ඒතර ධන 4යි y ව හදා ගන්න කියන්නේ අපිට මෙතනදි මුකුත් කරන්නේ නැහැ. ඒකින්ද අපි බලෙන් ඇඩ් කරනවා ධන 4යි y කෙනෙක්. ධන 4යි y ධන 4. හරිද? දැන් මේක හැදුනා. හැබැයි මෙන්න මේකට අමතරව මෙයා ඇඩ් කරපු හින්දා මෙයාව මෙතනින් අයින් කරා. දැන් හරිනේ ප්‍රකාශනයේ සමතුලිතයි. මේකම තමයි මේ තියෙන්නේ ධන 4යි y ඍණ 4යි y ඕනනම් කපලා මෙතනින් කපලා දාන්න එපා. වැඩක් නැහැ මුලත් ගත්ත එක. හරි රයිට් දැන් මෙතනින් ලියන්න මේක. මොකද්ද? y ධන 2 වර්ගය. y ධන 2 වර්ගය. ඍණ 4යි y. හරි. එතකොට මෙන්න වර්ගයක් තියෙනවා. අපිට වර්ග දෙක අතරේ ලක්ෂණ පේනවා. හැබැයි මෙතන 4 වර්ගයක් වුණාට y කියන්නේ වර්ගයක් නෙමෙයි. හැබැයි y කියන්නේ කවුද? x වර්ගය. අන්න එතකොට වර්ගයක් හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් x වලට හදාගමු. මේක අපි y දාගත්ත වෙන මොකටද අපිට ලේසි වෙන්නේ. හරි. රයිට්. එතකොට y කියන්නේ x වර්ගය. එහෙනම් මම මෙතන x වර්ගය ධන 2 වර්ගය 4යි y කියන්නේ x වර්ගය. අන්න. දැන් මේක අරන් තිබ්බ ගොඩක් අය. අර ආදේශ මුකුත් නැතුව මෙතෙන්ට ඇවිල්ලා තිබ්බ. හොඳයි. හරි. ඒක ඇත්තටම හොඳයි. ඒකත් මම පස්සේ හදලා පෙන්නන්නම්. ඇති දෙයක් නැහැ ඒකේ. හරි. රයිට්. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් දැන් මොකද්ද? x වර්ගය ධන 2 වර්ගය ඍණ 4 කියන්නේ 2යි x කියන එකේ වර්ගය. හරි. රයිට්. දැන් අපි මේ පැත්තෙන් ගමු. එතකොට මෙන්න මේක මේ පැත්තට ආවට පස්සේ මොකද වෙන්නේ? පේනවනේ වර්ග දෙක අන්තරයක් තියෙන. වර්ග දෙක අන්තරේ මම මේ පැත්තෙන් ලියනම් පෙනෙයිනේ. රයිට්. එතකොට a වර්ගය ඍණ b වර්ගයේ තිබ්බොත් අපිට ලියන්න පුළුවන් a ඍණ b a ධන b කියලා. හරි. ඔනෝක තමයි වර්ග දෙක අන්තරයේ සාධක. ඔවත් මතක තියෙනවා. හරි. එතකොට මෙන්න මෙතන වර්ගයක් තියෙනවා. මෙතන වර්ගයක් තියෙනවා. දෙන්න අඩු වෙලා ඉන්නවා. වර්ග දෙක අන්තරේ ලියවනම් වැඩේ හරි. ඒතර x වර්ගය ධන 2 කියන එකෙන් මෙන්න මෙයාව අඩු වෙලා එකක් ලියනවා. x වර්ගය ධන 2ට මෙන්න මෙයාව එකතු කරලා එකක් ලියනවා. එතකොට x වර්ගය ධන 2 ඍණ 2යි x. අනිත් එක x වර්ගය ධන 2 ධන 2යි x. x වර්ගය ධන 2 ධන 2යි x. හරි. මේක මෙතනින් එහාට සාධක නැහැ. ඕක තමයි අවසාන පිළිතුර. හරිනේ. රයිට්. එතකොට ඔන්න අර විදියට ගන්න පුළුවන් ක්‍රමය. හරි. තව ක්‍රමයක් තියෙනවනේ. අනිත් ක්‍රමය මේකම තමයි සිද්ධිය. හරි. ආදේශ නොදා හදන්න. ඒක ගොඩක් අය හදලා තිබ්බ එකත් මම අනිත් අයට දැනගන්න පොඩ්ඩක් හදලා පෙන්නන්න. හරි. දැන් මම මේක අයින් කරලා අනිත් අයට ඒක දැනගන්න පොඩ්ඩක් හදලා පෙන්නන්න. ඒකත් පුහුණු වෙන එක හොඳයි. හරි. ඒකෙදිත් අර වර්ගායතේම තමයි යොදාගන්නේ. හරි. වර්ගායතේම යොදාගෙන කරන්නේ. හරි. එතකොට මෙතනදී x වල 4 වෙනි බලය අපි ලියනවා මෙහෙම. x වර්ගයේ වර්ගයක්. ධන 4 ලියාගන්න. ඊට පස්සේ හිතන්න මෙහෙම
x වර්ගය ධන 2 වර්ග කරොත් මොකද වෙන්නේ? x වර්ගය ධන 2 වර්ග කරොත් වෙනවා x වර්ගයේ වර්ගය x වල 4 වෙනි පදය. හරි. අපි x වර්ගයේ වර්ගයම ගමු මෙතන ලියපු හින්දා x වර්ගයේ වර්ගය. හරි. සමානයි. x වර්ගයේ වර්ගය. ධන මේ දෙන්නයි ගුණිතය දෙගුණය. මේ දෙන්නයි ගුණිතය 2යි x වර්ගය. ඒකේ දෙගුණය 4යි x වර්ගය. 4යි x වර්ගය ධන 4. දැන් බලන්නකො. මෙන්න මේක අර ඉස්සෙල්ලා සිද්ධියම තමයි y වෙනුවට x ඉන්නවා. එච්චරයි. x වර්ගයේ ඉන්නවා. එච්චරයි. එතකොට x වර්ගයේ වර්ගය ධන 4ක් ඉන්නවා. මැදට අමතරව අපිට ආදේශ කරන්න පුළුවන් 4යි x වර්ගයක්. එහෙනම් මොකද වෙන්නේ? x වර්ගයේ වර්ගය ධන 4යි x වර්ගය ධන 4 ඍණ 4යි x වර්ගය. දැන් මානු කර සිද්ධිය තියෙනවනේ මේක ASCII. හරි. එහෙනම් අපි ලියනවා x වර්ගය ධන 2 වර්ගය ඍණ 4යි x වර්ගය. දැන් මොකද වෙන්නේ? සුපුරුදු පරිදි වර්ග දෙක අතරේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන 2යි x වර්ගයක් හැදෙන හින්දා x වර්ගය ධන 2 වර්ගය 2යි x වර්ගය. ආද සාමාන්‍ය සුපුරුදු සාධකෙනවා අච්චර දුරට යන්නේ නැතුව. රයිට්. එතකොට x වර්ගය ධන 2 ධන 2යි x කියන එකක් ලියනවා. අනිත් එක x වර්ගය ධන 2 ඍණ 2යි x කියලා තව එකක් ලියනවා. ඔච්චරයි. බලන්න ඒක අරකට වඩා ලියන දින පියවර ගන්න අඩුයි. පියවර ගන්න අඩුයි. නමුත් අර සාමාන්‍ය වෙල මට්ටමේ ළමයෙක් චුට්ටක් හිතන්න අමාරුයිනේ. ලොකු දර්ශක තියෙනකොට දර්ශක දෙකක් තුනක් එනකොට. හරි. ඒකට ඒක හින්දා මම ආදේශයක් ගන්න කිව්වේ නැත්නම් මෙහෙම පුරුදු වුණා නම් ආදේශ නැතුව වඩාත්ම හොඳයි. හරි. දැන් මම අර කිව්වේ A level maths කරන්න ඔලිම්පියාඩ් ප්‍රැක්ටිස් කරන්න වගේ හොඳයි කියලා මේවා. රයිට්. එතකොට ඒවට ගන්න නම් කෙලින්ම මේක පාවිච්චි කරන එක හොඳයි. හරිනේ? රයිට්. එතකොට ඔන්නෝක තමයි සිද්ධිය. මෙතන මේ ධන දෙක කිව්වට ධන දෙක ලියලා නැහැ. ඒක ධන දෙක වෙන්න ඕනේ. මේක මලකෙලියක් වෙනවා තව පොඩ්ඩක්. ඍණ 2යි x ධන 2 ඍණ 2යි x. ඕක තමයි ආන්සර් ගන්න. රයිට්. දැන් සමහර විට මේක මේ බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ සමහර තැන්වල දැන් මේක එහෙම ලියන්න නැතුව මෙතෙන්ට එන්න පුළුවන්. හරි. මෙතනින් කෙලින්ම මෙතෙන්ට එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඇයි මේක ලිව්වේ කියලා. දැන් මේක බලන අය අපිට කියන්න බෑනේ හැමෝම උසස් පෙළ මට්ටමේද විශ්වවිද්‍යාල මට්ටමේද එහෙම දන්නේ නැහැ. සාමාන්‍ය පෙළ මට්ටමේ ළමයෙක් බැලුවත් තේරෙන්න ඕන නිසා තමයි අර පියවරෙන් පියවර මේවා පවක්කොම් පැහැදිලි කරන්නේ. හරි. ඒකෙන්ද අර එක පාට මෙතෙන්ට එන්න පුළුවන් අය ඉන්නවනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳයි. රයිට්. ඒක අර සාමාන්‍ය පෙළ කෙනෙක්ට උනත් බලලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට හදන්න. හරිනේ? රයිට්. එහෙනම් තවත් මේ වගේ ගානකින් හම්බෙමු අපි.